අද අපි කතා කරන්නේ ලංකාවේ වෙනස්ම තැන්වල පිහිටි ලස්සනම පන්සල් කිහිපයක් ගැන. පළමුවෙන්ම අපි කතා කරන්නේ තනිකරම වැවක් මැද පිහිටි පන්සලක් ගැන. සබරගමුවේ තියෙන හරිම අපූර්ව තැනකට තමයි අද අපි ආවේ. මේක පිහිටලා තියෙන්නේ බලංගොඩ වේලිඔය ප්‍රදේශයේ. මේ තමයි ලංකාවේ ප්‍රසිද්ධ වැවමැද පන්සල. එහෙමත් නැත්නම් කණ්ඩියපිට වැවමැද විහාරය. මේ පන්සලට යන්න තියෙන්නේ හරිම අපූර්ව විදියකට. පාරක් නැහැ. තියෙන්නේ වැවහර හැදගෙන යන පාරුවක්. මේක බැරල් දාලා ලණු වලින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඇත්තටම මේක හරිම සාමකාමී අත්දැකීමක්. වැවමැද දූපතක පිහිටලා තියෙන මේ පන්සල නිර්මාණය කරලා තියෙන්නේ මැද්දේ කන්දේ ධම්මරන්සි ස්වාමින් වහන්සේගේ මූලිකත්වයෙන්. මෙතන හරිම නිහඬයි. හිතට ලොකු සහනයක් දැනෙනවා. වටේම වැව. ඈතින් පේන කඳු පන්ති එක්ක මේ පරිසරය හරිම ලස්සනයි. ඔයාලත් බලංගොඩ පැත්තේ එනවා නම් බෝගස්සව හන්දියෙන් හැරිලා මේ ලස්සන තැනට ඇවිත් යන්න අමතක කරන්න එපා. දැන් ඔබ මේ දකින්නේ නිල්දිය පතුලේ සැඟව ගිය ඓතිහාසික කඩදොර විහාරයයි. මේ සම්පූර්ණයෙන්ම කොත්මලේ ජලාශ පතුලේ සැඟව පවතිනවා. කොත්මලේ ජලාශය ඉදිකිරීමේදී ඊට යට වී ගිය මෙම විහාරය ජලාශයේ සිඳී යන අවස්ථාවන්හිදී විහාරයේ බුදු පිළිමය, මල් ආසනය, දේව පිළිම කිහිපයක් සහ බුදුගෙට ඇතුළු වන ස්ථානයේ මකර තොරණේ නටබුන් මත් දැකගත හැක. දැන් අපි කතා කරන්නේ තනිකරම වෙල්යායක් මැද පිහිටි හරි අපූරු ලස්සන පන්සලක් ගැන. යටවර පන්සල මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ වත්තේගම ප්‍රදේශයේ පිහිටි සුන්දර හා ඓතිහාසික විහාරස්ථානයකි. මේ පහළ යටවර විහාරය ලෙසද හඳුන්වනු ලැබේ. වත්තේගම මාතලේ මාර්ගයේ වත්තේගම නගරයේ සිට කිලෝමීටර් 4.5ක පමණ දුරින් යටවර ගම්මානයේ මෙම පන්සල පිහිටලා තියෙනවා. කුඹුරු යායක් මැද පිහිටා ඇති මෙම පන්සල සොබාදහමෙන් වට වූ ඉතා නිස්කලංක හා දැකුම් කළු ස්ථානයකි. 1903 වසරේ ඉදිකළ ඓතිහාසික යටවර ගල් අම්බලමද මෙම ප්‍රදේශයේ පිහිටා ඇත. දැන් අපි කතා කරන්නේ සම්පූර්ණයෙන්ම මුහුදු ජලයෙන් වට වුණු අති සුන්දර පන්සලක් ගැන. මාතර පරවිදුව විහාරස්ථානය. මාතර නගරයේ වෙරළ තීරයට නුදුරින් මුහුද මැද පිහිටා ඇති ඉතා සුන්දර හා පූජනීය බෞද්ධ විහාරස්ථානයකි. මාතර ප්‍රධාන බස් නැවතුම්පොළ ඉදිරිපිට මුහුද මැද පිහිටා තියෙනවා. මේ ශ්‍රී රෝහණ මහා සංඝ සභාවේ උපෝසථාගාරය ලෙස භාවිතා වන අතර 2003 වසරේ සිට භික්ෂූන් වහන්සේලාගේ උපසම්පදා විනය කර්ම මෙහිදී සිදු කරනු ලබනවා. දූපත සහ ගොඩබිම යා කරමින් ඉදිකර ඇති පාලම හරහා විහාරස්ථානයට පිවිසිය හැකි වෙනවා. මෙහි සුදු පැහැති දාගැබ ප්‍රතිමා ගෘහයක් සහ භාවනා කිරීමට සුදුසු නිස්කලංක පරිසරයක් දක්නට ලැබෙනවා. 2022 වර්ෂයේදී මෙහි පැවති පැරණි යකඩ පාලම කඩා වැටුණු අතර පසුව යුද හමුදා ඉංජිනේරු බලකාය විසින් නව පාලමක් ඉදිකරලා තියෙනවා. මෙම පුණ්‍ය භූමිය රන් දූපත ලෙසින්ද හඳුන්වනු ලබනවා. දැන් අපි කතා කරන්නේ ලංකාවේ වෙනස්ම තැනක පිහිටි ඓතිහාසික පුදබිමක් ගැන. උතුරු දියඹේ රළපතරින් වට වුණු නිහඬ බව රජයන මේ කුඩා දූපත ශ්‍රී ලාංකේය බෞද්ධ හා හින්දු ජනතාවගේ පරම පූජනීය පිම්බිමයි. ඒ අසිරිමත් නාගදීපයයි. බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකා ගමනින් පාරිශුද්ධ වූ මේ භූමිය චූලෝදර මහෝදරනා රජවරුන්ගේ මහා අරගලයක් සංසිඳුවා සාමය උදා කළ ඓතිහාසික ස්ථානයකි. අරගලයට හේතු වූ මැණික් පුටුවත් කිරිපළු රුකත් නිදන් කර තැනූ රාජායතන චෛත්‍ය අදටත් දහස් ගණන් බැතිමතුන්ගේ සාදුනාදයෙන් ගිගුම් දෙයි. බෞද්ධ විහාරයට නුදුරින් පිහිටි
නාගපූෂණී අම්මාන් කෝවිල ලෝකවාසී හින්දු භක්තිකයින්ගේ ගෞරවයට පාත්‍ර වූ ශක්තිපීඨයකි. මේ භූමිය ආගමික සහජීවනයේ ජීවමාන සාක්ෂියකි. යාපනයේ නගරයේ සිට කිලෝමීටර් 30ක් දුරින් පිහිටි කුරිකට්ටුවන් ජැටියෙන් බෝට්ටුවකට ගොඩවන ඕනෑම අයෙකුට මිනිත්තු 20ක මුහුදු ගමනකින් පසුව මේ පුණ්‍ය භූමියට ළඟා විය හැකිය. නාගදීපය කියන්නේ හුදෙක් වන්දනා ගමනක් පමණක් නොවේ. ඒ හදවතට සැනසීමත් ඉතිහාසයේ අභිමානයත් ගෙනෙන අපූරු අත්දැකීමක්. ජාති ආගම් භේදයකින් තොරව සියලුම ශ්‍රී ලාංකිකයින්ට වැඳ පුදාගත හැකි අසිරිමත් වූ මේ පුණ්‍ය භූමිය වැඳ පුදා ගන්න ඔබ සැමත් පැමිණෙන්න. දැන් අපි කතා කරන්න යන්නේ නෙල්ලිගල කූරගල ආකෘතීන්ට සමානකම් කියන ජල උද්‍යානයක් මැද තවමත් ඉදිවෙමින් පවතින ඓතිහාසික මත්තල ජාත්‍යන්තර අංගීරස බෞද්ධ මධ්‍යස්ථානය ගැනයි. දකුණු ලක හම්බන්තොට දිස්ත්‍රික්කයේ මත්තල අධිවේගී මාර්ග පිවිසුමට ආසන්නව පිහිටි නිස්කලංක පින්බිමකටයි දැන් අපි ඔබව රැගෙන යන්නේ. ඒ තමයි මත්තල ජාත්‍යන්තර අංගීරස බෞද්ධ මධ්‍යස්ථානය. මෙහි ඇති සුවිශේෂීම අංගය වන්නේ අංගීරස බුදුගුණ මහා සෑයයි. මේ කූරගල රජමහා විහාරයේ චෛත්‍යයේ ආකෘතියට සමානව රුවන්වැලි මහා සෑයේ හැඩයගෙන නිර්මාණය කර තිබෙනවා. බැතිමතුන්ගේ වන්දනාමානයට වගේම සංචාරකයින්ගේ නෙත් සිත් ඇදගන්නා අභිමානවත් නිර්මාණයක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්. නෙල්ලිගල සහ අම්බුලගල විහාරස්ථානයන්හි දක්නට ලැබෙන සුගන්ධ මන්දිරයේ ආකෘතියට අනුව නිර්මාණය වූ දෑලස් දෙමහල් ධාතු මන්දිරය මෙහි තවත් සුවිශේෂී අංගයක්. නාග ద్వාරය, දේව ద్వාරය සහ බ්‍රහ්ම ద్వාරය යනුවෙන් නම් කළ දොරටු තුනකින් සමන්විත මෙම මන්දිරය ඇතුළත රන්වන් කරඬුවක සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කර තිබෙනවා. උස් බිමක පිහිටා ඇති නිසා අවට සුන්දරත්වයේ විඳගන්න වගේම මානසික සහනයක් ලබන්නත් මේ කදිම ස්ථානයක්. මත්තල ගුවන් තොටුපළට සහ අධිවේගී පිවිසුමට ඉතාමත් ආසන්න නිසා ඕනෑම කෙනෙකුට පහසුවෙන් ළඟා වෙන්න පුළුවන්. ඔබත් දකුණු පළාතේ සංචාරය කරනවා නම් හෝ කතරගම වන්දනාවේ යනවා නම් මත්තල පිවිසුමෙන් බැස මෙම උතුම් පින්බිම වැඳ පුදා ගැනීමට අමතක කරන්න එපා. ඊළඟට අපි ඔබ රැගෙන යන්නේ ඉතාමත් සුන්දර පන්සලක් වෙතට. දඹුලු පුරවරයේ නිසංසල පරිසරයක රිදී පැහැයෙන් බැබලෙන ඉබ්බන් කටුව වැව් තාවුල්ල අසල පිහිටි මේ පින්බිම අපේ අතීත උරුමේ තවත් එක් සලකුණක්. මේ තමයි ආනකටාව පුරාණ විහාරය. ප්‍රදේශවාසීන් අතර ඉබ්බන් කටුව පන්සල ලෙස ප්‍රකට මෙම විහාරස්ථානය ගමයි පන්සලයි වැවයි දාගබයි යන අත්‍යන්තන බැඳීම මනාව කියා පාන තැනක් වෙනවා. නමුත් මේ පන්සලට නුදුරින් නැති සුවිශේෂත්වය වන්නේ මීට වසර 2500කටත් වඩා ඈත අතීතයකට අපව රැගෙන යන ඉබ්බන් කටුව මහා ශිලා සුසානයයි. ක්‍රිස්තු පූර්ව 700ත් 450 අතර කාලයේ ජීවත් වූ අපේ මුතුන් මිත්තන්ගේ සංස්කෘතික දියුණුව මෙයින් පිළිඹු වෙනවා. දැන් අපි ඔබව ගෙන යන්නේ කූරගල පන්සල නැරඹීමටයි. හැබැයි වෙනස්ම වූ කෝණයකින්. උඩවලව ජලාශයේ සිට බැලූ කල කඳු ගැට්ටක් මුදුනේ පිහිටා ඇත්තේ මේ කූරගල පන්සලයි. ඔබත් මේ තරම් ලස්සනට කූරගල ඓතිහාසික පුදබිම දැක තිබෙනවාද? බලන්න මෙහි තියෙන අපූර්වත්වය. දැන් අපි වැව් ඉස්මත්තෙන් මුහුදු ඉස්මත්තට යමු. කිරින්ද රජමහා විහාරය ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරයේ
හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිහිටි ඉතාමත් පෞරාණික මෙන්ම දර්ශනීය බෞද්ධ විහාරස්ථානයකි. කාවන්තිස්ස රජුගේ බිසව වූ විහාර මහාදේවිය මුහුදට බිලිදීමෙන් පසු රුහුණේ ගොඩබට ස්ථානයේ මෙලෙස ජනප්‍රවාදයේ විශ්වාස කෙරේ. විහාර මහාදේවිය ආරක්ෂිතව ගොඩබට ස්ථානයේ සිහිපත් කරනු වස් කාවන්තිස්ස රජු විසින් ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේදී මෙම විහාරය ඉදි කළ බව පිළිගැනේ. ගල් පර්වතයේ මුදුනේ සුදු පැහැති චෛත්‍යයක් ඇති අතර ඊට අසලින් විශාල හිටි බිදු පිළිම ප්‍රතිමාවක් ඉදි කර ඇත. විහාර මහදේවියගේ පිළිරුවක් වීරත්වයේ සංකේතවත් කරමින් මෙහිදී දැකිය හැක. මේ වෙනස්ම පරිසර කලාපයන්ගේ පිහිටි පන්සල් ඔබටත් සියසින්ම දැක ගැනීමට වාසනාව ලැබේවා. සාදු සාදු